හෙලෝ ගයිස් ඕන්න මටත් අද බෝනස් එක ලැබුණා ඔම් බලන්න මොකද මම බය වුණේ නෑ මං එලින් කතා කරා මැඩම්ලා එක්කලා අපිට බෝනස් එක තියෙනවා කියලා නමුත් එයාලා කිව්වා අපි ලංකාවට නැහැ කියලා ඔන්ලි පිලිපීනි විතරයි කිව්වා ඊට පස්සේ මං කළේ මෙහි දාපු වීඩියෝ අපේ මැඩම්ට යවුවා ඊට පස්සේ මැඩම් බලලා කිව්වා බාබාගෙන් අහලා කියන්නම් කියලා නමුත් මට හරි උත්තරයක් දුන්නේ ඒත් මම මගේ උත්සාහය අත්හැරියේ නෑ මං එම්බසියටත් කතා කරා ඊට පස්සේ එම්බසියට මිස්ටර් කතා කරුවා ඊට පස්සේ මිස් කිව්වා මාමා බාබාගේ සියලු විස්තර මට එවන්න ඊට පස්සේ එයාලා බලන්නම් කියලා ඊට පස්සේ මම පුළුවන් විදිහකට මට තියෙන මේ ඔක්කොම විස්තර මාමා බාබාගේ නම්බර් හැමදේම එයාලට යවුවා ඊට පස්සේ එයාලා තමයි මට ගොඩක් උදව් කරා මිස් මට සැරෙන් සැරේට මට වොයිස් දාලා ඇහුවා හම්බුණාද මෙහෙමද කියලා. ඉතින් මිස් ඇත්තටම මට උදව් කරා. මම ඒ උදව් කවදාකවත් අමතක කරන්නේ නැහැ. ඉතින් සමහර අය මිස්ටර් බැනලා තිබුණා එම්බසි අය බලන්නේ නැහැ කියලා. ඒක බොරු කතාවක්. ඔයාලගේ අවුරුදු දෙක අනිවාර්යෙන් ඉවර වුණාට පස්සේ මිස්ටර් කතා කරලා මේ වාර්තා කරන්න. එතකොට මිස්ටර්ලාට පුළුවන් හැකි උපකාර සියලුම දේවල් අපි වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් මේ ඔයාලා කවුරුවත් බය වෙන්න එපා. මේ මං ගත්තා වගේම මේ බෝනස් එක ගන්න උත්සාහ කරන්න. මොකද අපිට මේක අපේ මහන්සියට අපිට ලැබෙන අයිතියක්. ලංකාවට ගියා කියලා අපිට මේ මාස දෙකක කියන්නේ 240ක් ලක්ෂ දෙකකට අධික මුදලක්නේ. අපිට කවදාකවත් ඒක ලංකාවට ගියාම හම්බෙන්නේ නැහැ. ඉතින් අපි මෙහි මහන්සියලා කොච්චර දුක් විඳිනවද? ආන්ගේ මහන්සිය අපිට යවන්න එපා. උත්සාහ කරන්න. බය වෙන්න එපා. කෙලින් කතා කරන්න. එයාලා දෙනවද නැද්ද කියන එක එයාලා තීරණය කරයි. බය නැතුව ඔයාලා කතා කරන්න. ඔයාලගේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම ගෙවුණා නම් ඊට පස්සේ ඔයාලා එම්බසියට රිපෝට් කරන්න. එතකොට එම්බසිය මිස්ලා ඒ වගකීම බාර ගන්නවා. ඉතින් මම මුලින්ම ස්තුති කරනවා මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්න තමයි මට මුලින්ම එම්බසිය මිස්ගේ නම්බරයට කෝල් අරන් දුන්නේ. මොකද මට එළියට වයිෆයි නෑ. ගෙදරට පමණයි තියෙන්නේ. මන් ළඟ නම්බර් තිබුණේ නෑ මිස්ලාගේ. ඉතින් ඒ දෙන්න මට ගොඩාක් උදව් කරා. ඒ උදව් මම කවදාකවත් අමතක කරන්නේ නෑ. ඉතින් අන්න ඒ නිසා මං එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ මං ගත්තා වගේම මං කියන්නේ එයාලටත් මේ මුදල අවුරුදු දෙක ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන් ඉල්ල ගන්න. මොකද මේක අපිට ලැබෙන්න ඕන අයිතිය. අපි නැතුව ගියාට පස්සේ තව කෙනෙක් හරි මේ ගෙදරට ආවොත් එයාට හරි ලැබෙන්න ඕන. පිලිපිනි අයට විතරක් නෙමෙයි. අපි කොච්චර මහන්සි වෙනවද දුක් විඳිනවද කණ්ඩ නැතුව මේ ගෙවල් වල රැ එල්ලි වෙනකම් මොන දුකක් ඉඳලාද අපි මේ මාසේ පඩියක් අතට ගන්නෙ. අන්න ඒ ගැන හිතලා මේ මාසේ පඩිය අපත නොයා පුළුවන් තරම් උත්සාහ කරන්න. බැරිම අවස්ථාවක් වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලා උත්සාහ කරන්න. මං කියන්නේ ඒකයි හැමෝගෙම මං ඉල්ලා හිටිනවා මේ අපි වැඩටනේ ඇවිත් තින්නේ අපිට මාසෙක පඩියක් හම්බ වෙනවා කියන්නේ ඒක ලොකු ගාණක් අපිට. ඒ නිසා ඒ අවුරුදු දෙක අවසානයේ අපිට මාස දෙකක සැලරි එකක් හම්බ වෙනවනේ. අන්නේ සැලරි එක අපිට ගොඩාක් වටිනවා. ඔයාලත් පුළුවන් තරම් උත්සාහ කරලා ඒක ලබා ගන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. මොකද අපේ ලංකාව ඇය ඉදිරියට යන්න ඕන. පිලිපිනි විතරක් නෙමෙයි. පිලිපිනින්ට විතරක් මේක අනිවාර්යෙන් ලැබෙන්න ඕන කියලා කිව්වේ ඒක අපේ අයටත් අනිවාර්යෙන් මින් ඉදිරියටත් ලැබෙන්න ඕන කියන එකයි මේ කුවේටි අය දැනගන්න ඕන. අන්න ඒ නිසා මම ඔයාලට කියනවා බය නැතුව කතා කරලා ඔයාලගේ බෝනස් මුදල ඉල්ල ගන්න කියලා මං ඉල්ලා හිටිනවා. ඒ වගේම මං එම්බසියේ මිස්ලටත් එම්බසිය තානාපතිකාරයාටත් මං ස්තුතිවන්ත වෙනවා. මට මේ කළ උදව් උපකාරයට මගේ සියලුම වොයිස් මිස් අහලා තිබුණා. මට වොයිස් දාලා තිබුණා මිස්. මං එයාලට ස්තුතිවන්ත වෙනවා මුලින්ම මට මේ බෝනස් මුදල ලබා ගන්න උදව් කළාට. Thank you.